විවාහ පොරොන්දුවක් දීමෙන් උසාවි යන්න සිද්ධ වෙනවා. අපි ඒ ගැන බලමු මෙන්න මේ වීඩියෝ එකේ. මේ ලෝවිත් අචලා. සාමාන්‍යයෙන් අපි විවාහ පොරොන්දු දෙනවා. සමහර අය ඇත්තට විවාහ පොරොන්දු දෙනවා, සමහර අය බොරුවට විවාහ පොරොන්දු දෙනවා. මේ විවාහ පොරොන්දුවක් කියලා කියන්නේ එක් පුද්ගලයෙක් කරන යෝජනාවක් තවත් පුද්ගලයෙක් පිළිගැනීමක්. එතකොට මේක පිළිගන්න සාධාරණ කාලයක් තියෙන්න ඕන. ඒ වගේම මේ විවාහ පොරොන්දු උන්මත්තකයන් එතකොට සිහිවී කළ තැනැත්තන් ඒ වගේම බාල වයස්කරුවන් දෙන විට ඒවා අපි විවාහ පොරොන්දු විදිහට ගන්නෙ නැහැ. ඒ වගේම තර්ජනයක් කිරීමෙන් රැවටීමෙන් කරන ඒවත් විවාහ පොරොන්දු විදිහට අපි ගන්නෙ නැහැ. 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 20 වන වගන්තියේ තමයි මේ විවාහ පොරොන්දු ගැන සඳහන් කරලා තියෙන්නේ. මේ තියෙනවා එක විවාහ පොරොන්දුවක් ලබා දීම නිසා සාමාන්‍යයෙන් තිබෙන විවාහයක් අවලංගු වෙන්නේ නැහැ. ඒ වගේම විවාහ පොරොන්දුවක් නිසා විවාහයට බල කරමින් නඩු දාන්නත් බෑ. ඒ වගේම විවාහ පොරොන්දුවේ නිසා අගතියටපත් පාර්ශවය එහෙම නැත්නම් අහිංසක පාර්ශවයට වන්දි ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට මේ විවාහ පොරොන්දුවක් නිසා අපි නඩු කටයුතු වලට යෑමේදී මේ විවාහ පොරොන්දුව ලිඛිතව තියෙන්න ඕන. ලිඛිත විවාහ පොරොන්දුවක් පමණයි පිළිගන්නේ. එතකොට මේකට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මුතුකුඩ එදිරි සුමනාවතී නඩුව. මේ නඩුව ඉතා ඛේදනීය තත්ත්වයක්. සුමනාවතී මුතුකුඩ එනකන් පෝරුවට වෙලා ඇඟිලි ගැනීමෙන් බලාගෙන සිටියා. නමුත් මුතුකුඩ ආවේ නැහැ විවාහ මංගල්‍යයට. ඉතින් ඒ අවස්ථාවේදී සුමනාවතී ගොඩක් මානසිකව වැටුණා. සුමනාවතීට අධික ලෙස වියදම් ගිහිල්ලා තිබුණා. ඒ වගේ විවිධ කාර්යයේ අගතියටපත් වීම සුමනාවතීට සිද්ධ වුණා. ඉතින් මුතුකුඩ මේ අවස්ථාවට ආවේ නැති එක ගැන සුමනාවතී කළුතර දිසාධිකරණයේ නඩුවක් දැම්මා. සුමනාවතීට සිදුවුණු පාඩු සඳහා වන්දි ඉල්ලලා. මේකෙදී විවාහ නැකත් පත්‍රය තමයි ලිඛිත විවාහ පොරොන්දුවක් විදිහට දිසාධිකරණ විනිසුරුතුමා අරගෙන තිබුණේ. ඒ කියන්නේ විවාහ නැකත් පත්‍රය මුතුකුඩ කලින් ගිහිල්ලා සුමනාවතීගේ දෙමාපියන්ට බාර දීලා තිබුණා. ඊට පස්සේ සුමනාවතීගේ පවුලේ අය එකට එකතු වෙලා විවාහ මංගල්‍ය සඳහා සූදානම් වෙලා තිබ්බා. මනමාලියක් විදිහට ඇඳගෙන විවාහ උත්සවය සඳහා පැමිණලා තිබ්බා. ඒ සියලුම දේ මේ විවාහ පත්‍රයට අනුව සිද්ධ වුණා. එතකොට ලිඛිත විවාහ පොරොන්දුව විදිහට මේ නැකත් පත්‍රය තමයි මේ අවස්ථාවේ යොදාගෙන තිබ්බේ. ඉතින් මේක මුතුකුඩ තෘප්තිමත් වුණේ නැහැ මේ නැකත් පත්‍රයේ කතාවට. ඒ නිසා අභියාචනයක් ඉදිරිපත් කරා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමත් මෙන්න මේ නැකත් පත්‍රය තමයි ලිඛිත විවාහ පොරොන්දුවක් විදිහට අරගෙන මුතුකුඩට සුමනාවතීට සිදු සියලු පාඩු සඳහා ඒ වගේම සිදුවන පාඩුවලට වන්දි හානියට වන්දි ඒ සියලුම දේ ලබා දෙන්න ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා නියෝග කළා මුතුකුඩට. ඉතින් මේ විවාහ පොරොන්දු එනේ ඒ විදිහට ලිඛිතව ලබා දීලා තිබ්බොත් අපට ඒ ගැන නඩු කටයුතු වලට යෑමේ හැකියාව තියෙනවා.